අද වීඩියෝගෙන් මං ඔයාලත් එක්ක කතා කරනවා ඔන්ලයින් shopping කරද්දී ඔයත් සැලකිලිමත් වෙන්න ඕන ටිප්ස් 3ක් ගැන. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම රැඳිලා ඉන්න. යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාව ටෙක්නික් හසා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් shopping වලදී ඔයාලට වැදගත් වෙන ටිප්ස් 3ක්. ඉතින් එහෙනම් වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳිලා ඉන්න කියන ආරාධනාවත් සමග අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. විදිහට මං ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කෑම්. ඉතින් මේ ස්කෑම් ගැන පළවෙනි ටිප් එකෙන් අපි කතා. ඉතින් මොකද්ද මේ ස්කෑම් එකක් කියන්නේ? අපි ඔන්ලයින් shopping වලදී මේ ස්කෑම් එකක් කියන්නේ නම් අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් අයිටම් එකක් ඕඩර් කරද්දී අපිට ඒගොල්ලෝ සජෙස්ට් කරපු අයිටම් එක හෝ වෙනත් ඒකේ අයිටම් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ ටයිටල් එකේ ලියලා තියෙන විදිහට ඒ අයිටම් එක අපිට නොලැබුණා නම් ඉතින් ඒක ස්කෑම් එකක් වෙන්න පුළුවන් ඔන්ලයින් shopping marketing place වල. ඉතින් ස්කෑම් වලින් අපි බේරෙන්නේ කොහොමද? ඉතින් ඔයා දන්නවා ගොඩක් දෙනෙක් මං ඉස්සෙල්ලා වීඩියෝස් කරා TVs ස්මාර්ට්ෆෝන්ස් ගෙනලා ඒ වගේ ලොකු මුදල් වලින් තියෙන ස්කෑම් වලට ගොඩක් අය අහු වෙලා තිබ්බා. ඉතින් අපි මේ ස්කෑම් වලින් ගැලවෙන්නේ කොහොමද? ස්කෑම් වලින් ගැලවෙන්න තියෙන එක කාරණයක් තමයි ඔයා හොඳට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් ටයිටල් රේටිංස් ගැන හොඳ අවධානයක් දීලා මෙවුවා කියවලා යම්කිසි ප්‍රොඩක්ට් එක ඕඩර් එකක් ප්ලේස් කරගන්න ඕනේ. ඉතින් මේවා කියවන්නේ නැතුව ඔයා සමහරට ඕඩර් එකක් දැම්මනම් ඔයා දැන්ටමත් අමාරුවේ වැටලා ඇති. ඉතින් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ ඉස්සල්ලාම ඔයාගේ ෆෝන් එකෙන් ඕනම ඔන්ලයින් shopping marketing place එකකින් කෑන්සල් කරන්න ඕඩර් එක. හේතුව දීලා මේක කෑන්සල් කරන්න ඕඩර් එක ඔයාට එමි හිතනවනම් ඊට පස්සේ ඔයා දැන්ට මේක කෑන්සල් කරන්න බැරි තත්ත්වයක ඒ කියන්නේ මේ බඩුව පාර්සල් කරන එක්කෙනා මේ වෙන විටත් මේක පාර්සල් කරලා නම් තියෙන්නේ ඔයාට මේක කෑන්සල් කරන්න බෑනේ ඒ ඕඩර් එක ගෙදරට ආවට පස්සේ තමයි රිටර්න් එකක් ලබා ගන්න පුළුවන් ඉතින් මේ ඕඩර් එක ගෙදරට ආපුවම දවස් 7ක් 14ක් වගේ කාලයක් ඇතුළතදී ඔයාට රිටර්න් එකක් ලබා ගන්න පුළුවන් ඩරස් වගේ සර්විස් එකකින් ඉතින් ඒ රිටර්න් එක පාවිච්චි කරලා ඔයා මේක ස්කෑම් එකට අහු වෙන්නේ නැතුව මේකයි රිටර්න් කරන්න ඒගොල්ලන්ට ඊට පස්සේ ඩරස් පොයින්ට්ස් වලින් හරි ඔයාගේ account එකට හරි ඔයාගේ මුදල ලබා ගන්න පුළුවන් කෑෂ් විදියට නම් ලබා ගන්න ඩරස් එක තුල දෙවෙනි ටිප් එක විදියට කතා කරමු social media deals ගැන. ඉතින් social media deals කියන්නේ මොකද්ද? ඔයාට මේක කිව්ව ගමන් මතක් වෙන්නේ social media. ඉතින් social media හරහා වෙන දෙයක් තමයි නිසා තමයි මේකට social media deals කියන්නේ. ඉතින් social media deals කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා දකිනවා Facebook එකේ හෝ YouTube එකේ වෙනත් social media applications වල යනවා මෙන්න මේක තියෙනවා මේ ගානට හොඳයි කියලා ratings and reviews දෙනවා. ඉතින් මේක යම්කිසි Facebook group එකකින් Facebook account එකකින් හෝ YouTube channel එකකින් ඒ වගේ දෙකින් කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp channel එකකින් ඒ වගේ දෙකිනුත් කරන්න පුළුවන් මේ වගේ දෙයක්. ඉතින් මේ වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහමද? ඔයා ඉස්සෙල්ලාම කතා කරන්නක මේ item එක buy කරපු එක්කෙනෙක්ට මේ බඩු ඕඩර් කරලා රැවටුණු කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට කෝල් එකක් දීලා අහන්න පුළුවන් මේකේ විස්තර ගැන. එහෙම නැත්නම් ඔයාලා ඒගොල්ලන්ට කෝල් කරද්දී ඒගොල්ලන්ගේ මොකක් හරි වෙනසක් ඔයා දකිනවා නම් ඔයා කවමදාවත් මේ අයිටම් එක ඕඩර් කරන්න යන්න එපා ඒ සෝෂල් මීඩියා ඇප්ලිකේෂන් එකෙන්. ඉතින් ඔයාට හොඳම දේ තමයි ඉල ඔන්ලයින් shopping marketing එකකින් ඔයාට මේක ගෙන්නන්න තියෙනවා නම් හොඳයි. ඩරාස් AliExpress වගේ මේවයි ස්කෑම් තියෙනවා. ස්කෑම් වලින් බේරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මොකක් හරි ස්කෑම් එකක් වුණොත් මේ නිල ඔන්ලයින් shopping marketing place වලින් ඒගොල්ලෝ ඔයගලන්ට වගකීමක් දෙනවා මේක රිටර්න් කරන්න පහසුකම. ඉතින් Facebook එකේ WhatsApp channel වලින් YouTube channel වලින් කරන ඒවල් කිසිම වගකීමක් ගන්න විදියක් නැහැ. යම්කිසි සෙලර් කෙනෙක් ඉන්නවා නම් ඔයා දන්නවා අඳුරන කෙනෙක් ඉන්නවා නම් එහෙම කමක් නැහැ. නමුත් නිල නැති සෝෂල් මීඩියා ස්කෑම්ස් වලට ඔයත් දැන්ටමත් අහු වෙලා ඉන්න කෙනෙක් නම් මේ වලින් බේරෙන්න තමයි මම මේක ගැන ඔයාලව දැනුවත් කරේ. එහෙම නැත්නම් තුන්වෙනි ටිප් එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දැකලා ඇති ඩරාස් වගේම AliExpress ඒ වගේ ඔන්ලයින් shopping platform වල යම්කිසි sales and discount සහිතව products විකිනෙනවා. ඉතින් මේ වලින් ඔයාලා දන්නවා ඔයාලටත් වාසිය ඒ වගේම ඔන්ලයින් shopping අයිතිකාරයන්ටත් මේවා ඉතාමත් වාසියි. අඩු ගානට ඩිස්කවුන්ට් සහිතව ප්‍රොඩක්ට් ඕඩර් කර ගැනීමේ හැකියාව මේකෙන් අපිට ලැබෙනවා. ඉතින් මේකේ අඳුරු පැත්තක් තියෙනවා. ඉතින් මේ ඔයාලා දන්නවා ඇති මිස්ට්‍රි බොක්ස් කියලා
මෙයා යම් කිසි ව්‍යාපෘතියක් යනවා. ඉතින් මේ ව්‍යාපෘතිය තුලින් සමහර විට වැඩි ගණන් වලට ඔයාලට අඩු ගණන් වල දේවල් ලැබෙනවා. ඉතින් මේක නවත්ත ගන්න තමයි මම ඔයාලට මෙන්න මේක ගැන දැනුවත් කරේ. ඒ වගේම සේල්ස් වලින් අයිටම්ස් ඕඩර් කරද්දි ඔයාලා ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පුදුම වෙන දෙයක්. ඉතින් පුදුම වෙන දෙයකට ඉතාමත් අඩු ඔයා හිතන්නකෝ රුපියල් 900ක විතර ඕඩර් එකකට ඔයාට හෑන්ඩ් ෆ්‍රී එකක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් ලංකාවේ තුල හෑන්ඩ් ෆ්‍රී එකක් ගන්න පුළුවන් රුපියල් 200ට 300ට. ඉතින් මේ වගේ දේවල් ගොඩක් මේව තුල වෙනවා. මේ බඩුවන් වල බ්‍රෑන්ඩ් ක්වොලිටිය අඩුයි. ඒ නිසා තමයි මම ඔයාලට මෙන්න මේ කරුණ ගැන දැනුවත් වුණේ. අද වීඩියෝ එක ගන්න ප්‍රධානම හේතුව තමයි ඔයාලා ගොඩක් රැවටිලා තියෙන ඔන්ලයින් shopping කරද්දි. ඉතින් මේක රිඩියුස් කරන්න තමයි අද වීඩියෝ එක ඔයාලව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාපු වීඩියෝ එක? අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හස්සා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ තවත් දවසක අලුත් ඉන්ට්‍රස්ටිං ක්‍රියේටිව් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.